ඔන්න ඉතින් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද අපි මේ මෙගා පාරිකට ඩිපොසිට් එකක් දාගන්නේ කියලා. ඉතින් මේක මම ඔයාලට දැන් ප්‍රූෆ් සහිතව ඔප්පු කරනවා. ඒකට තමයි මම ඔයාලට හරියටම මේක කියලා දුන්නා වෙන්නේ. ඉතින් ඒ වගේම අපි මේක paid promo code එකක් දාලා තමයි අපි මේක ඉස්සරහට කරගෙන යන්නේ. ඉතින් ඔයා දැනටමත් account එකක් හදලා තියෙනවා නම් අලුතෙන් NAVIP කියලා promo code එක දාලා ඉවරලා හදාගන්න. ඔයාට account එකක් තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වීඩියෝ එකේ ඔයාලට ඩිපොසිට් කරන කොටසට ගිහිල්ලා ඉවරලා ඩිපොසිට් කරන හැටි බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන buy phone කියන එකට යනවා. ඉතින් එතෙන් ගිහිල්ලා ඉවරලා අපිට මෙන්න මේ විදිහට ටිකක් ලෝඩ් වෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ මම මෙතන ශ්‍රී ලංකා කියන එක දාගන්නවා. සමහර විට ඔයාගේ ශ්‍රී ලංකා කියන එක වැටලමයි යත්තේ. ඉතින් මම මෙතන SRI කියලා. හරි. ඔන්න ඔය විදිහට ඊට පස්සේ ආවා. ඊට පස්සේ ඔයාලා මෙතන ෆෝන් කියලා තියෙන ඉතින් එතන ඔයාලට ෆෝන් නම්බරේ දාන්න ඕන. ඒ කියන්නේ බිංදුව දාන්න නැතුව මේ දීලා තියෙන විදිහට දාන්න තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන ගහගන්න මගේ ෆෝන් නම්බරේ. හරි. ඊට පස්සේ අපිට මෙතන ප්‍රොමෝ කෝඩ් කියලා එකක් තියෙනවා. එතන ප්‍රොමෝ කෝඩ් එක ගන්න තියෙන්නේ. ඔයාලා අනිවාර්යයෙන් AD5X ප්‍රොමෝ කෝඩ් එක මෙතන ගහ ගන්න ඕන. ඉතින් ඔයාගේ account එකක් නැත්නම් NAVIP ප්‍රොමෝ කෝඩ් එක දාලා හදපුව අලුතෙන් account එකක් හදා ගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙතන ඔයාගේ date of birth, ඒ කියන්නේ ඔයාගේ උපන් දිනේ දාන්න තියෙන්නේ. ඔන්නෝම එතන ටච් කරපුවම අපිට මෙන්න මේ විදිහට පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාලට ගිහිල්ලා ඔයාගේ උපන් දිනේ මෙතන දා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ උපන් දිනේ මෙතන තෝරා ගන්නවා. හරි. ඔන්න ඔය විදිහට තමයි මේ ටික කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන ටික් හතරක් දාන්න දෙනවා. මෙන්න මේ විදිහට මම මේ ටික් හතර දාගන්නවා. ඊට පස්සේ මම මෙතන රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරනවා. හරි. ඊට පස්සේ අපිට මොකක් දෙන්න කියලා බලමු අපි දැන්. හරි. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ එකක් තමයි පෙන්වන්නේ. ඉතින් මෙතන I am not a robot කියන තැන ටච් කරනවා. මම මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහට තමයි ඊට පස්සේ අපිට සිලෙක්ට් කරන්න එන්නේ. ඉතින් මේක ටිකක් අමාරු වැඩක්. ඉතින් මේකෙදී ඔයාලට මේ විදිහට සිලෙක්ට් කරනවට වඩා ලේසි ඔයාලට වෙබ්සයිට් එකෙන් රෙජිස්ටර් වෙලා ඊට පස්සේ මේකට ඇවිල්ලා user ID එකයි password එකයි දීලා මේකට log වෙන එක. ඉතින් එහෙම නැත්නම් ඔයාලට මේක ටිකක් skip කරලා ඉවරලා ඔයාලට මේ වගේ එකක් ආවොත් එහෙම මේ cars කියලා දෙනවා. මෙතන car තියෙන ඒවා ටික අපිට සිලෙක්ට් කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට මම ඒ ටික සිලෙක්ට් කරගන්නවා. ඉතින් මේක නැති වෙන්න ඕනේ. කියන්නේ එක කාර්යයක්වත් මෙතන නැති වෙන්න ඕන. අන්නේ විදිහට ආවට පස්සේ තමයි අපිට මේක verify කියන එක දෙන්න තියෙන්නේ. ඉතින් මේක ටිකක් අමාරු වැඩක්. සමහර විට කාර් එකක් තියෙන්නත් පුළුවන් අපිට පේන්න නැති තැනක. ඉතින් මම මේක දෙනවා. හරි. ඒක තිබිලා කොහේ හරි. ඉතින් ඊට පස්සේ මෙතන බස් කියලා තියෙනවා. ඉතින් බස් ඊට පස්සේ බස් එකක් නැති වෙනකන් අපි මෙන්න මේ විදිහට මේක සිලෙක්ට් කරගන්න ඕන. මම ඔයාලට මේක සිලෙක්ට් කරගෙන ඉවරලා වීඩියෝ එක ආයෙත් දාන්න. හරි. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන හරිය වැටුණා. දැන් බලමු අපි මොකක්ද දෙන්නේ කියලා. ඉතින් අපිට මෙන්න මේ විදිහට තමයි ඊට පස්සේ ආවේ. ඉතින් ඔයාලට මෙතන ඔයාගේ ෆෝන් නම්බරේ වෙරිෆයි කරගන්න තියෙනවා. ඉතින් මම මෙතන send code කියන එක දෙනවා. හරි. ඊට පස්සේ අපිට මෙතන එතන අපිට OTP කෝඩ් එකක් එනවා. ඒක ගහන්න තියෙන්නේ. මම ඒක ගහ ගන්නම් දැන්. හරි. මට කෝඩ් එක ආවා. ඊට පස්සේ මම මෙතන confirm කියන එක දෙනවා. ඔන්න ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපේ account එක හැදුනා කියලා ඉවරලා අපිට message එක එනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි සාර්ථකව account එකක් හදාගන්නේ NAVIP කියන promo code එක දාලා. ඊට පස්සේ මම මෙතන copy කියන එක දෙනවා. ඒ වගේම මෙතන ඊට පස්සේ next කියන එක දෙනවා. හරි. ඔන්න ඉතින් අපිට මෙන්න මේ විදිහට මේකට සාර්ථකව register වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට පෙන්වන්නේ. ඉතින් මෙන්න මෙතන ඔයාලට ඊට පස්සේ පෙන්වනවා 0.RE කියලා. ඉතින් මෙතනින් තමයි අපි deposit එක දාගන්න තියෙන්නේ. මම මෙන්න මේ විදිහට ඩිපොසිට් කියන එකට යනවා. මේක ඒජන්ට් ලා නැහැ අපිටම තමයි දාගන්න තියෙන්නේ. ඉතින් ඒකත් දැන් මම ඔයාලට කරලා පෙන්නනවා කොහොමද අපි මේකට හරියට සාර්ථකව මේක ඩිපොසිට් එක දාගන්නේ කියලා. මම මෙතන සම්පත් බැංකුවෙන් තමයි දාගන්නේ. මම සම්පත් බැංකුව කියන එක සිලෙක්ට් කරනවා. හරිද? ඊට පස්සේ අපිට මෙතන සම්පත් බැංකුවේ account number එකකුයි මෙතන ඊට පස්සේ යාගේ නමයි අපිට දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඊට පස්සේ අපිට මේ ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක copy කරගන්න නම් ටිකක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක අපි type කරන එකම ගොඩක් ලේසි අපිට. ඉතින් මෙතන account number එකේ තියෙන bank name කියලා තිබ්බට මෙතන account number එකේ මෙතන යාගේ නම තියෙන්නේ. ඉතින් මේකට අපිට සල්ලි දාලා ඉවරලා අපි දාපු මුදල මෙතන දාන්න තියෙන amount කියන එකට ඉතින් ඊට පස්සේ අපිට මෙතන account number කියන එකට අපේ account number එක දෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට දෙන ස්ක්‍රීන්ෂොට් එක මෙතන අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඒ වගේම මෙතන transaction ID එක. ඒ කියන්නේ ඒක යටම තියෙනවා අපේ ස්ලිප් එකේ. ඉතින් ඒක අපිට බලාගෙන ඉවිල්ලා මෙතන දාන්න පුළුවන්. ඒ වගේම ඒක copy කරලා ඉවරලා මෙතන paste කරන්නත් පුළුවන්. මම ඒක දැන් ඔයාලට කරලා පෙන්නන්න.
හරි මම දැන් 5000ක මුදලක් තමයි මේකට දාගන්න යන්නේ. ඉතින් මම දැන් ගිහිල්ලා පෙන්නන්නම් ඔයාලට කොහොමද මේකේ අපි හරියටම මේක ඩිපොසිට් එක දාගන්නේ කියලා. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මේකට සල්ලි දාගත්තේදී ඔයාලට පේනවා මෙතන මැසේජ් එකක් ආවා. දැන් අපි බලමු අපි කොහොමද මේක ඇප් එකට දාගන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට ආයෙත් ඇප් එකට යනවා. ඉතින් එතන ගිහිල්ලා මම මෙතන මගේ account number ටයිප් කරගන්නවා. හරි මම ඒක ගහගත්තා. ඊට පස්සේ අපිට මෙතන ස්ක්‍රීන්ෂොට් එක දාන්න තියෙනවා. ඉතින් මම මේ ස්ක්‍රීන්ෂොට් එක මෙතන ආයෙත් මේකට අප්ලෝඩ් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මම ප්ලස් අයිකන් එක ක්ලික් කරනවා. හරි ඊට පස්සේ අපිට මෙතන ෆයිල්ස් කියන එකට ගිහිල්ලා ඉවරලා මේක තෝරගන්න තියෙනවා. නැත්නම් ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා නම් ඒක ෆොටෝස් කියන එකට ගිහිල්ලා ඉවරලා ඔයාලට ඒක සිලෙක්ට් කරගන්න තියෙනවා. හරි මම ඒකත් අප්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ අපිට මෙතන තියෙන transaction ID කියන එක අතෙන් අරන් ගිහිල්ලා ඉවරලා එතන ගහන්න තියෙන්නේ. ඉතින් මම මේක ආයේ එතන ගහනවා ගිහිල්ලා ඉවරලා මෙන්න මේ විදිහට. හරි ඔන්න මම ඒකත් ගහගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි හරියට මේක සාර්ථකව කන්ෆර්ම් කරන්නේ. මම ඊට පස්සේ මෙතන කන්ෆර්ම් කියන එක ඔබනවා. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට මැසේජ් එකක් ආවා. ඉතින් මේක විනාඩි 15කටත් වඩා අඩු කාලයකදී අපිට මේක බැංකු account එකෙන් කැපුණු මේ මුදල අපේ මේ මෙගාපාරි account එකට වැටෙනවා. කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් description එකේ මගේ නම්බරේ තියෙනවා. මට මැසේජ් එකක් දාන්න මම ඔයාලට උදව් කරන්නම්. හරි ඔයාලට මෙන්න මේ විදිහට මේ ඕනම බැංකුවෙන් ඔයාලට මේක ඩිපොසිට් එක දාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයා වැදගත්ම දේ කරන්න ඕන ඔයා මේ ඇප් එකට රෙජිස්ටර් වෙද්දිම ඔයා අනිවාර්යෙන් NAVP කියන ප්‍රොමෝ කෝඩ් එක ගහලා රෙජිස්ටර් වෙන්න. ඒ වගේම ඔයාට පුළුවන් නම් ඒ කියන්නේ ඔයාට ෆස්ට් ඩිපොසිට් බෝනස් එක ඕන නම් ඔයා අනිවාර්යෙන් පර්සනල් ප්‍රොෆයිල් එක ෆිල් කරන්නත් අමතක කරන්න එපා. හරි අපි ටික වෙලාවක් බලලා ඉවරලා අපි බලමු මේක ඩිපොසිට් එක සාර්ථකව වැටෙන හැටි. හරි ඔයාලට බලා ගන්න පුළුවන් කෙටි කාලෙකදී මෙන්න මේ විදිහට අපිට මේ ඩිපොසිට් එක සාර්ථකව සිද්ධ වෙලා තියෙනවා. ඉතින් රුපියල් 5000 සාර්ථකව අපේ account එකට වැටලා තියෙනවා.